කොහොමද ඔයාලට මං හිතනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්වම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් වෙනද වගේම හරිම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ගොඩක් දවසකින් තමයි ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ. අපේ ජපන් ස්කූල් එකේ ට්‍රිප් එක යන්න තමයි මේ හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් දැන් උදේ 8:00යි. හරියටම 8:00ට ස්කූල් එක ගාවින් බස් පිටත් වුණා. මුලින්ම අද අපි කොහෙද යන්නේ මොනාද කරන්න කියන එක ගැන සෙන්සේ පුංචි පැහැදිලි කිරීමක් කරා. ඒ වීඩියෝ එක තමයි ඕගොල්ලෝ දැක්කේ. ඉතින් මේ අපේ ස්කූල් එකේ පළවෙනි ට්‍රිප් එකනේ. අපි හැමෝම ගොඩක් සතුටින් තමයි මේ ගමනේ යන්න ලෑස්ති වුණේ. ඉතින් අපි අද තැන් දෙකක් බලන්න යනවා කියලා කිව්වා. හයිවේ එකේ යන ගමන් කෑම කන්න නැවැත්තුවා. ඉතින් අපිට පැය භාගයක් දුන්නා කන දේවල් අරන් එන්නයි කාලා ඉවර කරන්නයි. ඒ නිසා අපි ඉක්මනට බැහැලා ගිහිල්ලා උදේට කන්න කෑම අරගෙන ආවා. මේ කරේ පාන් එක හරිම රසයි. අපේ ලංකාවේ රසට ටිකක් මැච් වෙන නිසා මම මේක නිතරම වගේ කනවා. මෙන්න මේ මිල්ක් ටී එක ලංකාවෙන් තමයි ජපානයට එන්නේ. ඉතින් අපේ රටේ නිෂ්පාදනයක් පිට රටක දකිනකොට හරිම සතුටුයි නේද? හරියටම පැය භාගයකින් අපි ආපහු යන්න පිටත් වුණා. දැන් අපි ඉන්නේ ඉසේජින්ගු වල. ඉසේජින්ගු කියන්නේ ජපානයේ අය වැඩිපුරම අදහන දෙවියන්ට අයත් දේවාලයක් කියලා තමයි සෙන්සේ අපිට කිව්වේ. ඉතින් අපි අද මේ බලන්න යන්නේ ජපානයේ ප්‍රසිද්ධම දේවාලය. හැබැයි ඉතින් ජින්ජයික ඇතුළට ගිහාම වීඩියෝ කරන්න, ෆොටෝ ගන්න එපා කියලා සෙන්සේ අපිට කිව්වා. ඒ හින්දා ජින්ජයික ඇතුළට ගියාට පස්සේ වීඩියෝ මොකුත් මම ගත්තේ නැහැ. ඉතින් අපිත් මේ දේවාලය ඇතුළට ගිහිල්ලා පඳුරු දාලා ප්‍රාර්ථනාවක් කරලා ආවා. මේ දේවාලය හරිම ලස්සන නිස්කලංක පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. පේනවනේ ඕගොල්ලන්ට. මේ වෙලාවේ එළියේ ලොකු හුලඟක් තිබ්බා. ඒ හින්දා ගොඩාක් සීතලයි. දේවාලය බලලා ආවට පස්සේ එළියෙන් තියෙන්නේ මේ වගේ කඩවීදියක්. ඉතින් මේ කඩවීදිය බලලා ගන්න දේවල් අරගෙන කන දේවල් කාලා හරියටම 2 වෙනකොට බස් එකට එන්න කියලා අපිට කිව්වා. එහෙනම් ඉතින් අපි යමුකෝ මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙහි තියෙන එක එක කෑම වලින් රසයි කියලා හිතෙන ඒවා අපිත් කාලා බැලුවා. මේකට කියන නම නම් මට මතක නැහැ. හැබැයි මී පැණි දාලා තමයි තිබුණේ. ගොඩක් රසයි. ඉතින් මේ වීදියේ ඇවිදිනකොට එක එක රස කෑම කන්න වගේම ඔමියගේ වර්ග, ඒ කියන්නේ සිහි වටන වගේ දේවලුත් ගන්න පුළුවන්.
මමත් ගියා මේ කඩවල් වල මොනවාද තියෙන්නේ කියලා බලන්න. මෙහෙදි මම දැක්ක විශේෂ දෙයක් තමයි ගොඩක් තැන්වල එක එක හෂි වර්ග තිබුණා. ඔන්න මම ඔයාලට බලන්නත් හැම එකකම පුංචි වීඩියෝ එකක් අරගත්තා. මෙන්න මේ කඩේ චිකන් කරාගේ එක ගොඩක් රසයි කියලා හැමෝම වගේ කෑවා. ඒ වගේම ලොකු ඉල්ලුමක් තියෙනවා කියලාත් දැක්කා. ඒ නිසා අපිත් කාලා බැලුවා මොන වගේද කියලා. ඇත්තටම මේ චිකන් කරාගේ එක ගොඩක් රසයි. ඔන්න ඉතින් දැන් ටික ටික දෙකට කිට්ටු වෙනවා. හරියටම වෙලාවට අපි බස් එක ගාව ඉන්න ඕන නිසා ඔක්කොම නවත්තලා අපි ආවා. මේ තමයි අපි ඊගාවට යන තැන මැප් එක. නබනනෝ සතෝ. ඉතින් ජපානයේ හරිම ප්‍රසිද්ධ වගේම ලස්සනම පාක් එකක් තමයි මේ. අපිට ඉස්කෝල් එකෙන් ඇතුළට යන ටිකට් එකයි වියදම් කරන්න සෙන් 1000ක ටිකට් එකකුයි අපේ අතට දුන්නා. මේක පිස්සු හැදෙන ලෝකයක්. ඉතින් මේ වීඩියෝ එකේ ලස්සනම දේවල් බලන්න පටන් ගන්න හදන්නේ දැන් තමයි. අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න. මම ලංකාවේ ඉඳන්ම බලන්න ආසාවෙන් හිටපු විඳින්න ආසාවෙන් හිටපු ලස්සනම ලස්සන ඍතුවක් තමයි මේ ලස්සනට ගෙවිලා යන්නේ. මං කලිනුත් කිව්වනේ අද ගොඩක් සීතල දවසක් කියලා. ඉතින් රෑ වෙන්න තවත් සීතල ගොඩක් එන්න පටන් ගත්තා. ඉතින් මේ සීතලේ අපි ඊගාවට ආවේ කොහෙටද කියලා බලන්නකෝ. මේ ලස්සනම ලස්සන මල් ටික දැක්කහම හිතට දැනෙන හැඟීම වචන වලට පෙන්නන්න මට හිතුනේ නැහැ. ස්වභාවික පරිසරයත් එක්ක බැඳිලා තියෙන නිසා වෙන්න ඇති මේ තැන මේ තරම්ම ලස්සන. මෙච්චර ලස්සන සරුසාර මල් වගාවක් මගේ ඇස් දෙකෙන් දකින පළවෙනි වතාව තමයි මේ. පේන්නේ ඉලුමිනේෂන් එක. හැබැයි ඉතින් මෙතන බලන්න යන්න නම් අපිට වෙලාව මදි වුණා.
දිහා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඒත් ඉතින් අපිට ඇවිදින්න තව තැන් තියෙනවනේ. ඒ හින්දා දුකෙන් උනත් අපි එතනින් එළියට ආවා. අද ඉතින් හරි ලස්සනට රතු පාටට කහ පාටට දිලිසි දිලිසි තිබුණට අලුත් ඍතුවක් අරගෙන තව ටික දවසකින් මේ හැම කොළයක්ම හැලිලා යනවා. සීතලේ දැනුණ බඩගින්නත් එක්ක අපි ඊගාවට ආවේ කෑම කන්න. කොච්චර සීතල වුණත් අයිස්ක්‍රීම් නොකා ඉන්න පුළුවන්ද? මේ නගොයා ස්පයිසි චිකන් කරාකේ එකත් හරි රසට තිබ්බා. තමයි ගොඩක්ම ලස්සන. හරිම ලස්සනයි. ගොඩක් සීතලයි. ඉන්න ටිකක් අමාරුයි. දැන් වෙලාව 6:38යි. 7යි කාලා වෙනකොට බස් එක ගාවට එන්න කියලා කිව්වා. දැන් ඉතින් ඇවිදින්න කරන්න උඩක් වෙලාවක් නෑ. එහෙනම් ටික පාකින් එක පැත්තට යන්න ඕනේ. මම හරි ආසයි මේ වගේ තැන්වල ලස්සන හරි නිදහසේ බලන්න විඳගන්න. ඉතින් මට අද මේ වීඩියෝ එක එච්චර වොයිස් කරන්න හිතුන්නේ නැහැ. මට හිතුණා මේ ලස්සන ඕගොල්ලන්ට තනියම විඳින්න දෙන්න ඕනේ කියලා. මේ අතරතුර මට හරි ආදරෙන් මතක් වුණා මගේ අම්මයි තාත්තයි. ඒගොල්ලෝ නොදකපු ලස්සන ලෝකේ මේ ජපානයේ සුන්දරත්වය මගේ ඇස් දෙකෙන් බලන්න විඳගන්න මට පින හම්බුනේ ඒ දෙන්න හින්දා. ඉතින් කතාවෙන් අවසානෙටත් ආවා. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. පරිස්සමෙන් ඉන්න.